ඒ වගේම ගරු සභාපතිතුමනි පහුගිය කාලෙදී දිගින් දිගටම මේ රජයේ නව අධ්‍යාපන ප්‍රතිපත්ති තුල වයස 16 තමන්ගේ දරුවා ඔබතුමත් මං හිතන්නේ මේ දරු පරපුර හදන්න සුවිශාල වෙනසක් දක්වපු ඉතාමත් ආදර්ශමත් ගුරුවරයෙක් ඒ වගේම දරුවෝ ඉන්න පියෙක් මමත් දරුවෝ ඉන්න පියෙක් වශයෙන් ඒ ප්‍රතිපත්ති පිළිබඳව අපි ඉතාමත් කනගාටුවටපත් වෙනවා වයස් 16 දී උපත් පාලන කොපුවක් තමන්ගේ බෑග් එකට දාන්න වයස් 16 දී ආණ්ඩුවේ රුපියල් 5000ක් වියදම් කළා ඔහුට ඕනම තැනකට යන්න ඒ ගෙනාපු යෝජනා අපේ සිංහල සංස්කෘතිය බෞද්ධ ආගම වගේම මොනෑම ආගමක වුණත් මං හිතන්නේ විදේශ රටවල ක්‍රමවේදය නෙවෙයි අපි පුදුමාකාර දරුවන් අම්මලාගේ අතරේ බැඳීම් තියෙන જાතියක් වශයෙන් ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වශයෙන් අපි ඒ යෝජනාව පිළිබඳව අප්‍රසාදය පළ කරන්න මේක අවස්ථාවක් කරගන්න. ඒ වගේම ගරු සභාපතිතුමනි ඔබතුමාලගේ එන හැම හොඳ යෝජනාවකටම අපි පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව කැමැත්ත ප්‍රකාශ කරනවා. ඉතින් අපි දන්නවා දූෂණය වංචාව අඩු වෙලා තියෙනවා. එදා අපි නියෝජනය කර ආණ්ඩුවේ වුණා ඒ ප්‍රාදේශ සභාවේ වුණා අපි දූෂණයට වංචාවට කැමති නැහැ. මොකද සත පහක්ක දූෂණයෙන් වංචාවෙන් හම්බ කරපු මිනිස්සු නෙවෙයි. මම ගොවියෙක් වශයෙන් මට කියන්න පුළුවන් මේ රටේ යම් සාධනීය දෙයක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳව අපි කැමති පක්ෂ ભેදයකින් තොරව. මේ ග්‍රාමීය සංවර්ධනයේදී මම හිතන්නේ ගරු උපසභාපතිතුමා ගෙනාපු යෝජනා ටිකේ මේ මාස් කන්නේ 20යි 25 ඉතාමත් ආසන්නව ආරම්භ වෙලා තියෙනවා වෙහි පරක් වුණා. අපි ප්‍රාදේශ සභාවේ උපරිම බලය යොදලා මේ මම්මාවත් ටික සකස් කරගන්න උත්සාහ කරමු. මොකද මේක කරගෙන යනකොට වැහි වැස්සොත් අනිවාර්යෙන් උපසභාපතිතුමාට ගෙදර ඉන්න වෙන්නේ නැහැ. මිනිස්සු අපි හොදක් කරාට නරක තමයි දකින්නේ. හොදක් වුණත් නරක දකින්න තමයි වුන් පුරුදු වෙලා තියෙන්නේ. අවසන් වශයෙන් අපේ චාමර මන්ත්‍රීතුමා අත්‍යවශ්‍ය මාර්ගයක් අක්කර විශ්වයාය වල්ලිගුවා වසලෙන් කියන මාර්ගය සකස් කරන්න ඔහු උත්සාහවන්ත වෙලා මේ දිනවල කටයුතු ටික කරනවා. මම හිතන්නේ අපේ පාලන කාලයේදීත් මග ඇරුණු ඉතාමත් කාලෝචිත අවශ්‍යතාවයක් තියෙන මාර්ගයක් සකස් කිරීමට යෝජනාව ලබා දුන්නු උත්සාහය දරන චාමර මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙමි. ඔබ සියලුම දෙනාට දරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. මන් නිහඬයි.